අයිබෝන් මගේ අලුත් සිළු දෙනාටම අලුත් වීඩියෝ එකක් අදත් මේ විදිහට අරන් ආවා. අයිටම්ස් කීපයක් ඇවිල්ලා තිනවා. ඒ හින්දා මම හිතුවා ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන කැෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට ලංකාවේ ඕනම තැනකට ඇම්ප්ලිෆයර් වර්ග, පාටි බොක්ස් ඇම්ප්ලිෆයර්, සබ්වූෆර් ඇම්ප්ලිෆයර්ස්, සවුන්ඩ්ස් කාඩ්, වයර්ලස් මයික් වර්ග, ඒ වගේම පවර් මොඩියුල්ස්, ස්පීකර් වගේ දේවල් කැෂ් ඔන් ඩෙලිවරි විදිහට ලංකාවේ ඕනම තැනකට ඔයාට ගෙන්න ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඉතිරි දැක්කන WhatsApp අංකෙන් මාව සම්බන්ධ කරගෙන ඔයාට අවශ්‍ය භාණ්ඩේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අපි ඒකට අදාළ විස්තර එවනවා. ඉතින් ඔයාට අවශ්‍ය භාණ්ඩේ තෝරලා ඔයාට ඕඩර් දාන්න පුළුවන්. මහනුවර අවට කෙනෙක් නම් ඒ වගේම කටුගස්තොට ආසන්නයට ලේසියෙන් එන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට මාගේ නිවසට ඇවිල්ලත් මේවා ගන්න පුළුවන්. නිවසට ඇවිල්ලා ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඇවිල්ලා ගන්නකොට පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බුනා. ඒකට හේතුව තමයි අපි කුරියර් එකෙන් කැෂ් ඔන් ඩෙලිවරි කරද්දී අපෙන් 100%ක් කැපෙනවා. ඉතින් ඒ 100%ේ වාසිය ඇවිල්ලා මගේ බඩු ගන්න කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ 5000න් උඩ අයිටම්ස් වලට 100%ේ ඩිස්කවුන්ට් එක ඇප්ලයි වෙනවා. ඇවිල්ලා ගන්න කෙනෙකුට එහෙම නැත්නම් කෑෂ් ඩිපොසිට් දාන කෙනෙකුට ඒ 100%ේ ඩිස්කවුන්ට් එක ඇඩ් වෙනවා 5000ට වැඩි අයිටම් වලට. ඉතින් හුඟක් අය ඉල්ලලා තිබ්බා V8 සවුන්ඩ් කාඩ් එක. ඒක ස්ටොක් ගිය සැරේ ඔක්කොම ටික ඉවරුණා. ඉතින් අලුතෙන්ම ඇවිල්ලා තියෙන V8 සවුන්ඩ් කාඩ් එක මම ඉතින් එතනින්ම පටන් ගන්න. මොකද හුඟක් අය ඉල්ලලා තිබ්බා වෙන්න මේ සවුන්ඩ් කාඩ් එක. ඉතින් මේ සවුන්ඩ් කාඩ් එක ගැන රිවිව් එකක් කරලා තිනවා. ඉතින් මෙතන ලින්ක් එකකින් ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ සවුන්ඩ් කාඩ් එක ගැන තාක්ෂණික තොරතුරු. ඉතින් මම අද ඒවා කියන්නේ නැහැ. මේක ගැන මම මූලික දේ විතරක් කියන්නේ. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ YouTube කරන කට්ටිය පාවිච්චි කරනවා සවුන්ඩ් රෙකෝඩින් ඩිවයිස් එකක් හැටියට. ඊට අමතරව මේක ඔයාට ඕන කැරකේ සිංක් කරන්නත් යොදා ගන්න පුළුවන්. මේකේ Bluetooth තියෙනවා. ඊට අමතරව ඔයාට මයික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. වයර්ඩ් හෝ වයර්ලස් මයික් එකක් පාවිච්චි කරලා ඔයාට කැරකේ සිංක් කිරීමේ හැකියාව තියෙනවා. කොටින්ම කියනවා නම් මේක ඔයාට 2 channel mixer එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. mixer එකක් විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් ports ගොඩක් දීලා තියෙනවා. live one කියන තියෙනවා. එතනින් ඔයාට ෆෝන් එකට දීලා ෆෝන් එකෙන් ඔයාගේ ඔඩියෝ එකක් රෙකෝඩ් කරගැනීමේ පහසුව තියෙනවා මෙතනින්. ඊට අමතරව ඔයාට මෙතන මේ තියෙන ඉයර්ෆෝන් හෙඩ්සෙට් කියන අවුට් දෙකකින් එකක් ඔයාගේ හෙඩ්ෆෝන් එකකට හරි ඇම්ප් එකකට හරි දීලා සුපිරි ඒ කියන්නේ කැරක සිංක් කරන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මික්සර් එකකින් කරලා කැරක සිංක් කරන්න වගේ දෙයකට එහෙම නැත්නම් පොඩි පාටි එකකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ මේන්ලි මේක ප්‍රධාන වශයෙන් ඉතින් මයික් එක ගැන කතා කරොත් ඔයාට ඩයිනමික් මයික් එකක් එහෙම නැත්නම් කන්ඩෙන්සර් මයික් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා ඔයාට මේකේ මයික් එකේ තියෙන සියලුම ඉෆෙක්ට් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මූලික වශයෙන් මම කෙටියෙන් කිව්වේ. ඉතින් ඊට වඩා වැඩි විස්තර ඔයාට මේක ගැන දැනගන්න ඕන නම් මෙතන උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා යන්න. එතනින් ගිහලා ඔයාට මේ සවුන්ඩ් කාඩ් එක ගැන විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේකට හම්බ වෙනවා මෙන්න මේ විදිහට කේබල් තුනක් හම්බ වෙනවා. ලයින් ඉන් ලයින් අවුට් කේබල් දෙකක් සහ රීචාර්ජබල් කේබල් එක හම්බ වෙනවා. ඒ ටික තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ V8S එක මගෙන් වට ගන්න පුළුවන් රුපියල් 5500කට. රුපියල් 5500කට ගන්න පුළුවන් මේ V8S සවුන්ඩ් කාඩ් එක. ඒ වගේම මයික් රිසීවර් එකක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ විදිහට මයික් රිසීවර් බෝඩ් එකක්. ඒ කියන්නේ ඔයාගේ තියෙන ඕනම මයික් එකක් වයර්ලස් කරන්න පුළුවන්. මෙන්න මේක දාගෙන මේ තියෙන මේක රිසීවර් එක මේ තියෙන රිසීවර් ගැජට් එක මේ තියෙන ට්‍රාන්ස්මිටර් එක මේක ඔයාලට තියෙන මයික් එකට හයි කරගන්න. මට මයික් එකට හයි කරගෙන ඔයාගේ තියෙන ගෙදර තියෙන මයික් එක වයර්ලස් මයික් එකක් බවට පත් කරගන්න පුළුවන්. මෙන්න මේ ගැජට් එක දාලා මේ ට්‍රාන්ස්මිටර් රිසීවරේ රීචාර්ජබල් මේක. ඉතින් ඔයාට මේක මේ විදිහට මේ දෙකම ඔන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙන ඔයාගේ ඇම්ප් එකේ මයික් ජැක් එකට ගහන්න තියෙන්නේ. මේක ඔයාගේ මයික් එකට ගහන්නයි තියෙන්නේ. මේ වගේ නෝමල් මයික් එකක් වයර් මයික් එකට මේක ගහපුවම කෙලින්ම වයර්ලස් වෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් මේ වයර්ලස් මයික් කිට් එකට හම් වෙන මෙන්න මේ දේවල්. ඉතින් මේ වයර්ලස් මයික් කිට් එක මම ගන්න පුළුවන් ඔයාලට රුපියල් 2500කට. රුපියල් 2500කට ගන්න පුළුවන් මේ වයර්ලස් මයික් කිට් එක. ඉතින් දැන් මම යන්නේ මිල අඩුම තැන ඉඳන් කතා කරන්න. ඉතින් පාටි බොක්ස් හදන අයට එහෙම නැත්නම් පිච්චිච්ච පාටි බොක්ස් වලට රිප්ලේස් කරන්න වොට් 20 Bluetooth පාටි බොක්ස් ඇම්ප්ලිෆයර් කිට් වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකම 3.7 වැඩ කරන්නේ. වොට් 20ක අවුට්පුට් පවර් එකක් තියෙනවා. ස්ටීරියෝ. ඒ කියන්නේ වොට් 10 channel දෙකක් තියෙනවා. ඉතින් ඔයාට මේකේ වර්ග දෙකක් තියෙනවා. දෙකම එකම විදිහට වැඩ කරන්නේ. මේක ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000කට. රුපියල් 2000කට ගන්න පුළුවන් මෙන්න මේක. ඒ වගේම DJ effect තියෙන එක තියෙනවා. ඒක රුපියල් 2200කට ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම Golden Falcon amp එකක් තියෙනවා. ඉතින් හුඟක් අය ඉල්ලලා තිබ්බා D100 එක. D100 එක ඉවරයි. ඉතින් ඒ වෙනුවට මේ සැර ගෙනල්ලා තිනවා Golden Falcon කියන amp එක.
මිලත් ගොඩක් අඩු කරලා තින්නේ. මේක මම කලින් සාමාන්‍යයෙන් අලෙවි කරේ රුපියල් 3500ට වගේ 3300ට 3500ට වගේ දුන්න ඇම්ප්ලිෆයර් එක. මේ සැරේ ඔයාලට මේක ගන්න පුළුවන් රුපියල් 2950කට. මේ Golden Falcon amp එක party box හදන අයට ගන්න පුළුවන් රුපියල් 2950කට. ඉතින් මේක D100 හා සමානයි. මොකද D100 එකේ මේකේ කියලා ලොකු සවුන්ඩ් එක වෙනසක් නැහැ. D100 එකෙත් තියෙන වොට් 50ක් වගේ මේකෙත් තියෙන ඒ වගේම තමයි මේකේ ඩිස්ප්ලේ එක තියෙනවා. ඉතින් මේ විතර තමයි පිටිපස්ස තියෙන්නේ. ඔයාලට woofer line එකක් සහ tweeter line එකක් පාවිච්චි කරලා සාමාන්‍ය අඟල් 10 වගේ යනකම් woofer එක set කරලා low budget party box එකක් හදා ගන්න පුළුවන් මේකේ. මගෙන් ගන්න පුළුවන් රුපියල් 2950කට. ඒ වගේම D300 එක තියෙනවා. D300 එක. ඉතින් හුඟක් අය හිතනවා මේකේ D300 කියලා ගහම වොට් 300ක් තියෙනවා කියලා. වොට් 300ක් නැහැ. මේකේ වොට් 100ක් වගේ තියෙන්නේ. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 4950කට. අවසන් ලොට් එක තියෙන්නේ තව කීපයයි තියෙන්නේ 4950ට ගන්න පුළුවන්. මේ මිලට ආයෙවට ගන්න හම්බෙන්නේ නැහැ මේක. 4950ට තියෙනවා. වොට් 100ක වගේ අවුට්පුට් පාරයක් තියෙන සුපිරි ලෝ බජට් ඇම්ප් එකක්. මේකට සාමාන්‍යයෙන් ඔයාලට අඟල් 12 වගේ ස්පීකර් එකක් දාලා සුපිරි පාටි බොක්ස් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ස්පීකර් දෙකක් දාලා පාටි බොක්ස් එකක් හදනවා නම් එකට ගැලපෙන හොඳම ඇම්ප් එක තමයි මේක. T100 watt X2 කියලා එන්නේ. මේකේ watt 100ක් තියෙනවා. ඒ කියන්නේ watt 50 channel දෙකක් එන්නේ මේකේ. මොකද මේක තමයි woofer line දෙක. ඊට පස්සේ tweeter line දෙකක් තියෙනවා. හැබැයි මේකට wire එන්නේ දෙකයි හොඳේ. ඒ කියන්නේ මේකට හම්බ වෙන්නේ woofer line එකට එන wire දෙක විතරයි හම්බ වෙන්නේ. ඉතින් මේකට remote එකක් හම්බ වෙනවා. මේකට සාමාන්‍යයෙන් වට අඟල් 10 හෝ 12 සාමාන්‍ය අඟල් 10 හෝ 12 ස්පීකර් දෙකක් දාලා සුපිරිම පාටි බොක්ස් එකක් හදා ගන්න පුළුවන්. ලෝ බජට් යන සුපිරිම පාටි බොක්ස් එකක්. හුඟක් අය මගේ මේක පාටි බොක්ස් හදන්න ගන්නවා. ඉතින් මේකෙ මිල වෙන්නේ මේකත් සාමාන්‍ය AC DC දෙකෙන්ම වැඩ කරනවා. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 6500කට. රුපියල් 6500කට ගන්න පුළුවන් මේ සුපිරිම පාටි බොක්ස් ඇම්ප් එක. ඒ වගේම ප්‍රොෆෙෂනල් ක්වොලිටි ප්‍රීමියම් ක්වොලිටි පාටි බොක්ස් එකක් ඇවිල්ලා තිනවා. මම මේ ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරනවා. මෙන්න මේ සුපිරිම ප්‍රීමියම් ක්වොලිටි පාටි බොක්ස් ඇම්ප් එක. ස්ටීරියෝ පාටි බොක්ස් ඇම්ප් එකක්. RMS වොට් 200ක් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය ගැන කතා කරොත් මේකේ සවුන්ඩ් ක්වොලිටි කොච්චර වැඩි කරත් කනට එපා වෙන්නේ නැති පැහැදිලි සවුන්ඩ් එකක් තමයි මෙන්න මේ ඇම්ප් එකේ එන්නේ. මේ කියන්නේ මේක ප්‍රීමියම් ග්‍රේඩ් ඇම්ප් එකක්. ඉතින් මේක මම හිතන්නේ මම තමයි ඉස්සරවම මේක හඳුන්වා දෙන්න ඕගලන්ට. මේකේ ගහලා තියෙනවා 100 වොට් දන 100 වොට් දන 200 වොට් කියලා. මේකේ RMSම වොට් 200ක් තියෙනවා. ඉතින් ඕගලන්ට මතක ඇති මෙන්න මේ D2000. මෙන්න මේ D2000 වොට් 400 ඇම්ප් එක හදලා තියෙන IC එකෙන්ම තමයි මේක හදලා තින්නේ. D2000 එක ගත්තාම IC දෙකක් තියෙනවා. මේක තනි IC එකක් තියෙන්නේ. මේකේ ඔයාලට ස්ටීරියෝ සහ මොනෝ යන දෙවිදිහටම වැඩ කරන්න පුළුවන් සුපිරිම ඇම්ප් එකක්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් high end product එකක්. ඒ කියන්නේ high end speaker එකක් හදනවා නම් හොඳම gadget එක තමයි මේක. සාමාන්‍යයෙන් වට අඟල් 12 top එකක් හදනවා නම් සුපිරිම ඇම්ප් එකක්. මොකද මේකේ high mid low කියන තුනම හොඳම පැහැදිලිතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඒක උපරිම වැඩි කරත් කිසිම අර තේරෙන භාෂාවෙන් කියනවා නම් කංකරච්චලයක් නැතුව අහන්න පුළුවන් ඇම්ප් එකක්. සියලු දේම පැහැදිලි, සියලු දේම නිවැරදිව තියෙන ඇම්ප් එකක්. ඒක එහෙම. එතකොට මෙතන තමයි ස්පීකර් අවුට් එක තියෙන්නේ. පොට් 100 channel දෙකක් තියෙනවා. ඔයාට මේක විශේෂත්වය තමයි මේක bridgeable ඇම්ප් එකක්. ඒ කියන්නේ ඔයාට මේක bridge කරලා මොනෝ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එක්ක ඔයාට මේකේ වොට් 200 විදිහට ස්ටීරියෝ වොට් 200 විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොනෝ වොට් 200 එක අවුට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට මේ පැත්ත ගත්තාම තියෙනවා ජම්පර් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් ඔයාට zoom කරලා ඒක පෙන්නන්න. ඉතින් දැන් තියෙන්නේ ස්ටීරියෝ මෝඩ් එක. ඔයාට මොනෝ කරගන්න ඕන නම් ඕනේ මෙන්න මේ ජම්පර් එක ගලවලා වෙන්න මෙතෙන්ද දාන්න ඕන. දාලා විතරක් මදි. ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වයරින් ඩයග්‍රෑම් එක. මෙන්න මේ විදිහට ඔයාට left right රින channel එක ෂෝට් කරන්න ඕනේ. ඒ වගේම left right රින channel එක සහ left right ධන channel එක කියන මේ දෙකම ෂෝට් කරන්න ඕනේ. ෂෝට් කරන්න කියන්නේ මේ දෙකට වයර් කැලි දෙකක් පාස්ස ගන්න ඕන. ඊට පස්සේ මේක මොනෝ වොට් 200ක් යනවා. ඊට පස්සේ ඔයාට මොනෝ තනි 200 වොට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටීරියෝ කරනවා නම්
මේක තියෙන විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ BLT කියන තැනට දාලා ස්ටීරියෝ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ස්ටීරියෝ කරද්දි මේ විදිහටම තියෙන්න ඕන, ෂෝට් කිරියල් මුකුත් තියන්න බෑ. ඒ විදිහ තමයි මේක වෙන්නේ. මගෙන් ඔයාලට මේක ගන්න පුළුවන් රුපියල් 11500කට. රුපියල් 11500කට ගන්න පුළුවන්. තම ක්වොලිටි ඇම්ප් එකක්. ඉතින් මට පුළුවන් අඩුම මිලට තමයි ඔයාලට දීලා තියෙන්නේ 11500. මේකත් මේ ඇඩ් එක දාන්න කලිමුත් කීප දෙනෙක් අරන් ගියා ගෙදරට ඇවිල්ලා. ඉතින් ඔයාලට ගෙදරට ඇවිල්ලත් මගේ නිවසට ඇවිල්ලත් මේක ගන්න පුළුවන්. ඔයා නුවරවට කෙනෙක් නම් මගේ නිවසට ඇවිල්ලාම මේ බඩු අරන් යන්න පුළුවන්. මගේ කටුගස්තර නිවසට ඇවිල්ලා මේ බඩු අරන් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 11500කට. ඒ වගේම D2000 සුපුරුදු 2.1 400 watt amp එක තියෙනවා. මේක ගත්තාම watt 200 subwoofer out එකයි watt 100 full range out දෙකයි තියෙනවා. total power එක watt 400යි. සුපිරිම පැහැදිලි sound එකක් තියෙන subwoofer amp එක රුපියල් 15000ට මගෙන් ගන්න පුළුවන්. රුපියල් 15000කට ගන්න පුළුවන්. සුපිරිම 2.1 premium quality D2000 amp එක. ඒ වගේම ZK MT21 එක තියෙනවා. MT21 එක මම අන්තිමට ඕගොල්ලන්ට අවైలබල් කර රුපියල් 3900ට දුන්නේ ඔරිජිනල් එක. ගෝල්ඩ් කලර් කැප් එක තියෙන එක. ඉතින් මේ සැරේ පොඩි මිල අඩු කිරීමක් තියෙනවා. රුපියල් 3700කට දෙනවා. රුපියල් 3700කට ගන්න පුළුවන් ZK MT21 එක watt 200 සුපිරි subwoofer amp එක. රුපියල් 3700ට මගෙන් ගන්න පුළුවන්. ඔන්නරයි ඕඩර් දාන්න ඔරිජිනල් එක. කියන්නේ A grade board එක ඇවිල්ලා තින්නේ. A grade board එක තියෙන එක. ගෝල්ඩ් කලර් කැප් එක තියෙන A grade board එක. ඉතින් මගෙන් වට ගන්න පුළුවන් රුපියල් 3700කට මේ සැරේ සුපිරිම 2.1 subwoofer amp එක. ඒ වගේම කැරක MPT kit එකක් තියෙන watt 200. මේක watt 200 කැරක MPT kit එක මේකත් MT21 එක වගේම volt 12 සහ 24 වැඩ කරනවා. ඉතින් වාහන වලට හොඳයි, ට්‍රී වීල් වලට, ලෝරි වලට වගේ මේ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. දෙකම එකම වගේ තමයි වෝල්ටේජ් පාවිච්චි වෙන්නේ. ඉතින් මේකේ තියෙන බ්ලූටූත් විතරයි. මේක ගත්තොත් ඔයාලට කැරක සිංක් කරන්න, පෙන් ගහන්න හැමදේම තියෙනවා මේකේ. මේක ගත්තාම මෙතන තමයි DC දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකෙත් subwoofer out එක watt 100 left right 50 හම්බ වෙනවා. මතක ඇති 4800ට දුන්නේ. මේ සැරේ මිල අඩු කිරීමක් කරනවා. මේක ඔයාලට රුපියල් 4600න් ගන්න පුළුවන්. රුපියල් 4600ට ගන්න පුළුවන් මේ සුපිරි subwoofer amp එක. ඒ වගේම wireless mic ඔයාලට ගන්න පුළුවන් මේ receiver board එකත් එක්ක වෙන wireless mic එක ගන්න පුළුවන්. නොමිලේම rechargeable battery දෙකකුත් හම්බ වෙනවා මේ සැරේ. ඉතින් මේක ගන්න පුළුවන් බැටරි දෙකත් එක්කම ඔක්කොම රුපියල් 2100ට ගන්න පුළුවන්. රුපියල් 2100ට ගන්න පුළුවන් බැටරි දෙකත් එක්කම rechargeable wireless mic module එක wireless mic එක. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඕනම් ඉතින් දැක්කන WhatsApp අංකයෙන් මාව සම්බන්ධ කරගෙන ඔයාට අවශ්‍ය භාණ්ඩ ස්ක්‍රීන්ෂොට් එක දාලා තියනවාද කියලා අහන්න. තියනවා කිව්වොත් මට ඕඩර් එක දාන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න සුබ දවසක්.